එන මේ දැනට තියෙන අර්බුදයේ ගෑස් මිලටත් බලපායිද ගෑස් මිල වැඩි වෙයිද කොහොමද ඔබතුමා වෙන සඳහන් කරන්නේ? තෙල් මිල බොර තෙල් මිල පිරිපහදු ඔක්කොමත් එක ගෑසුත් සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් දැන් තිබෙන්නේ මේ ගෑස් සැපයුමේ අපේ ලාෆ් එකේ ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් මිසක් දැන්ටත් මිල ප්‍රශ්නයක් නෙමෙයි දැනට මට ඒක කියන්න බෑ. ඔව් මෙහෙමයි දැන් යුද්ධයක් යන වෙලාවේ ලෝක වෙළඳ පොලේ හැම භාණ්ඩයක මිල වැඩි වෙනකොට අද කියන්න බෑ මොනවද අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ කියලා. සමහර ඒවා අඩු වෙන්න පුළුවන් හෙට. සල හිඟයක් තියෙනවද ඒවැත් මිල වැඩිවීමක් ඉදිරියේදී සිදු වෙයිද? ලිට්‍රෝ හිඟයක් නෙමෙයි පවතින ඉල්ලුම වැඩිවීමක් තිබෙන්නේ. ඒ නිසා ඒ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් මාසයකට අවශ්‍ය කරන මෙට්‍රික් ටන් 28000 30000 නෙවෙයි අපි 38000 දක්වාම ප්‍රමාණයක් ගෙනෙමින් පවතිනවා. නිසා හිඟයකට වඩා ඇත්තටම පහුගිය කාලෙදී වෙච්ච ගෑස් පරිභෝජනයේ වෙච්ච වෙනස්කම අනුව තමයි මේ කටයුතු සිදු වෙන්නේ. කෙසේ නමුත් දැන් ඒක යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා.